රිදී ඔරලෝසුව සහ නොපෙනෙන අමුත්තා. රබුල්ල ගලේවිල ප්‍රදේශයේ 1978 වර්ෂයේ සුදු කතාවක් ඇසුරෙන් නිර්මාණය කරන ලදී. කුඩා ළමුන් සහ සුළුදේටත් බියට පත්වන පුද්ගලයින් මෙය නැරබීමෙන් වළකින්න. ගමේ කෙළවරක තිබුණු කවුරුත් පදිංචි නැති පරණ වලව්වක් අසලින් හැන්දෑවට යන්න ගමේ අය බය වුණා. හැබැයි සහන් කියන්නේ ඒ වගේ දේවල් වලට හරිම ආස බයක් නැති ළමයෙක්. දවසක් හැන්දෑවක සහන් තමන්ගේ සුරතල් බල්ලා වෙන බින්දු එක්ක සෙල්ලම් කර කර ඉද්දී බින්දු එක පාරටම මේ පරණ වලව්වේ වත්ත ඇතුළට දිව්වා. බින්දු එන්න එපා ඕකට යන්න. සහන් කෑ ගැහුවත් බින්දුට ඇහුනේ නෑ වගේ දිව්වා. සහන්ටත් සිද්ධ වුණා වත්ත ඇතුළට යන්න. වලව්වේ දිරාපත් වුණු පියගැට පෙළ ළඟ බින්දු බිම ඉබිමින් හිටියා. සහන් එතනට යද්දී වියල කොළරොඩු අතර දිලිසෙන මොනවා හරි දෙයක් දැක්කා. ඒක අමුතුම රටාවල් කැටයම් කරපු ඉතාමත් ලස්සන රිදී සාක්කු ඔරලෝසුවක්. පුදුම වැඩි කියන්නේ ඒක සෑහෙන පරණ පාට වුණත් කිසිම සද්දයක් නැතුව ඒකේ කටු කැරකිමින් තිබුණා. සහන් ඒක අතට ගත්තා. එතකොටම පිටිපස්සෙන් අඩි සතයක් ඇහුණා. බින්දු බය වෙලා සහන්ගේ ඇඟේ ඇංගුණා. සහන් ඕක බිමින් තියපන්. ඒ ආවේ සහන්ගේ සීයා. සීයාගේ මුහුණේ තිබුණේ කවදාවත් නැති බියකරු පෙනුමක්. සහන් බය වෙලා ඔරලෝසුව සාකුවට දාගත්තා. සීයා සහන්වයි බින්දුවයි ඉක්මනින්ම ගෙදර එක්කන් ආවා. රාත්‍රියේ රහස. එදා රෑ කුණාටුවක් කලමයක් වගේ හුළඟ හැමුවා. රෑ 11:55 විද්දි සීයා සහන්ගේ කාමරේට ආවා. සීයා ළඟ තිබුණේ ලොකු ලන්තරුමක්. සහන් මම දන්නවා උඹාර ඔරලෝසුව ගෙදර ගෙනාවා කියලා. ඒක සාමාන්‍ය ඔරලෝසුවක් නෙවෙයි. ඒකට කියන්නේ කාලයේ සිරකරුවා කියලා. ඔය ඔරලෝසුවේ කටු කැරකින්නේ ඉස්සරහට නෙවෙයි පස්සට. හැමදාම රෑ 12 විද්දී ඒකේ කටු බින්දුවට 12ට ආවම ඒක අයිතිකාරයා ඒක හොයාගෙන එනවා. සීයා කිව්වේ කැහෙන හඬින්. සහන් ඉක්මනින් සාකුවෙන් ඔරලෝසුව අරන් බැලුවා. ඇත්තටම ඒකේ කටු කැරකින්නේ ආපස්සට. දැන් වෙලාව 11:58යි. එකපාරටම මුළු ගේම සීතල වුණා. සාලේ නිදාගෙන හිටපු බින්දු කවදාවත් නැති විදිහට බය වෙලා උඩුබුරන්න හූතියන්න පටන් ගත්තා. බින්දු දුවගෙන ඇවිත් ඇඳ යට හැංගුණා. ටික් 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 ඔරලෝසුවේ සද්දය මුළු කාමරය පුරාම දොංකාර දුන්නා. වෙලාව රෑ 11:59යි. ගේටුව ඇරෙන සද්දයක් ඇහුණා. ඊට පස්සේ ගේ ස්තෝප්පුවේ අඩි සද්දයක්. තප් තප් තප්. කවුරු හරි සෙමින් සහන්ගේ කාමරය දෙසට ඇවිදගෙන එනවා. අවසාන තත්පර කීපය. සීයා ලන්තරුම නිවා දැමුවා. කිසිම සද්දයක් කරන්න එපා. හුස්ම ගන්න සද්දේ පවා පාලනය කරගනි. සීයා සහන්ගේ කනට කරලා කොඳුල්ල කිව්වා. දැන් වෙලාව තත්පර කීපයකින් රෑ 12 වීමට නියමිතයි. කාමරේ දොර සෙමින් ඇරුණා. එතන කිසිම මිනිස් රූපයක් පෙනෙන්න තිබුණේ නැහැ. හැබැයි කාමරේ තිබුණු හුළඟ එක පාරටම නතර වුණා. සහන් බය වැඩිකමට S2 තද කරලා පියාගත්තා. හරියටම රෑ 12 වුණා. සහන්ගේ අතේ තිබුණු රිදී ඔරලෝසුව එක පාරටම නතර වුණා. ඊළඟ තත්පරයේදී සහන්ට දැනුණා කවුරු හරි Tamanගේ ඇඳ ළඟටම ඇවිත් හිටගෙන ඉන්නවා වගේ. ඊටමත් සීතල හුස්ම රැල්ලක් සහන්ගේ මුහුණට වැදුණා. ඇඳ යට හිටපු බින්දු බයටම කිඳිරි ගන්න පටන් ගත්තා. සහන් බය අස්සෙන් ඒක ඇසක් ඇරලා බැලුවා. එතන කවුරුත් නැහැ. හැබැයි සහන්ගේ අතේ තිබුණු රිදී ඔරලෝසුව අතුරුදහන් වෙලා තිබුණා. පහුවදා උදේ පායද්දී හැමදේම සාමාන්‍ය විදිහට තිබුණා. සහන්ට හිතුනේ ඒක හීනයක් කියලා. සීයාත් ඒ ගැන මුකුත් කතා කළේ නැහැ. සහන් සාලේට යද්දී බින්දු සතුටින් වල්ගේ වනමින් සහන් ළඟට දිව්වා. සහන් බින්දුව වඩාගෙන එයාගේ බෙල්ල අත ගෑවා. එක පාරටම සහන් ගැස්සිලා ගියා. බින්දුගේ බිල්ලේ බැදලා තිබුණු කරපටිය කොළර ඇතුලින් අමුතු සද්දයක් ඇහෙනවා. ටික් ටික් ටික්. සහන් බින්දුගේ කරපටිය මදක් ඈත් කරලා බැලුවා. ඊයේ රෑ අතුරුදහන් වුණු රිදී ඔරලෝසුව බින්දුගේ බෙල්ලේ ලස්සනට එල්ලා තිබුණා. හැබැයි අද ඒකේ කටු කැරකෙන්නේ ඉස්සරහට නෙවෙයි. ආයෙමත් ආපස්සට.
දැන් වෙලාව දවල් 11:55යි. තව විනාඩි 5කින් දවල් 12 වෙන්නයි යන්නේ. කතාව ඉවරයි. හැබැයි කුතුහලයේ ඉතිරි. දවල් 12 විද්දි ආයෙත් මොකක් වෙයිද? ඒ ඔරලෝසුව බින්දුගේ බෙල්ලට දැම්මේ කවුද?